නීතිය යුක්තිය අසරණ වුන් තැනක මිනිස්සුන්ට හැම බලාපොරොත්තුවක්ම නැති වුණු මොහොතක අසාධාරණට විරුද්ධව දේවත්වයේ බලය උසාවි කාමරයකට කඩා වැදුනොත් කොහොම වෙයිද? සූර්යා දේවවේශයෙන් ඇවිත් කරන මේ මහා සටන මොකක්ද? ඉතින් ආයුබෝවන් හැමෝටම. අද මම අරගෙන ආවේ මේ වසරේ සිනමා ශාලා හොල්ලමින් තිරගත වෙන සූර්යාගේ අලුත්ම සුපිරි සිනමා පටය වෙන කරුප්පු 2026 චිත්‍රපටයේ සම්පූර්ණ රිවිව් එක. හැමදාම දකින කතාවලින් මිදිලා මිත්‍යා කතා සහ උසාවි කාමරයක නීතිමය සටනක් එකට එකතු කරලා හදපු මේ මාස් එන්ටර්ටේනර් එක ඇත්තටම සූර්යාගේ සුපිරි කම්බැක් එකක් වෙයිද? එහෙනම් අපි බලමු මේ කතාව. ආරම්භක දර්ශනය වෙන්නේ එක මිනිසෙක් දකින භයානක හීනයක්. ඒ තමයි පිරිසක් එකතු වෙලා එක මිනිහෙක්ට පහර දෙනවා. ඒ වගේම ඒ මිනිහා කරන්නේ කරුප්පු සාමි කියන දෙවියන්ට කන්නලව් කරන එක. එතකොටම අහසින් පොළොවට බහින දෙවියෝ ඒ හැමෝටම දඬුවම් කරන දර්ශනයක්. ඉතින් මේ මිනිස්සයා මේ හීනේ දකින්නේ Tamanගේ දුවත් එක්ක කෝච්චියේ යන ගමන. ඔහු බය වෙලා නැගිටිනවා. ඊට පස්සේ කෝච්චියේ ඉන්න මගියෙක්ගෙන් අහනවා ස්ටේෂන් එක මොකක්ද කියලා. ඉතින් මගියා අදාළ තැන කියලා තව විනාඩි 45ක් විතර කෝච්චිය මෙතන නතර කරන් ඉඳී කියලා කියනවා. Tamanට යන්න ඕනේ තැන කිව්වට පස්සේ ඒ මගිය කියනවා ඒ ස්ටේෂන් එකෙන් බහැලා ත්‍රිවිල් එකක් අරන් අදාළ තැනට යන්න. ඒක ඉක්මන් කියලා. ඔන්න ඉතින් අර මිනිස්සයා දුවත් එක්ක කෝච්චියෙන් බහින්න යනවා. එතකොටම ඔහුගේ බෑග් එක ඇදන් බහින්න යනකොටම බෑග් එකේ පටිය කෝච්චියේ රැක් එකක හිර වෙනවා. ඒ රැක් එකේ මේ කරුප්පු දෙවියන්ගේ පින්තූරයකුත් ගහලා තියෙනවා. මේක හරියට බහින්න එපා කියන සලකුණක් වගේ වුණත් ඔහු ඒක ගානකට ගන්න නැහැ. ඔහු පැටලුම ලිහාගෙන දුවත් එක්ක කෝච්චියෙන් බහැලා යනවා. ත්‍රිවිල් පාක් එක තියෙන තැනට ගිහින් එතන තියෙන ත්‍රිවිල් එකක මිනිස්සෙක් එක්ක කතා කරනවා. Tamanට යන්න ඕන තැන ගැන කියනවා. ඉතින් ත්‍රිවිල් එකේ මිනිස්සයා ටිකක් ලොකු ගාණක් මේකට ඉල්ලනවා. ඉතින් ඔහු ඒකට කැමති නැහැ. ඕකට කේවල් කර කර ඉන්න අතරේ ත්‍රිවිල් එකේ මිනිස්සයා දකිනවා ඔතනට මූණු වහගත්තු දෙන්නෙක් පිහි අරන් එනවා. එතකොටම ඔහු කරන්නේ ඉක්මනට වීල් එක ස්ටාර්ට් කරන් පැනගන්න එක. එතකොට එතනට එන හොරු දෙන්නා අර තාත්තවයි දුවවයි පිහි බෙල්ලට තියලා බය කරලා කෙල්ලගේ කරේ තිබ්බ මාළෙත් කඩාගෙන අර මිනිස්සයා අතේ තිබ්බ බෑග් එකත් උදුරගෙන දුවනවා. ඒ මිනිස්සයා බිම වැටිගෙන කෑ ගහනවා බෑග් එක ඉල්ල. ඊළඟට දෙන්න එක්ක ළඟම පොලිස් ස්ටේෂන් එකට ගිහින් පැමිණිලි කරනවා මේ වුණ දේ ගැන සහ මේ බෑග් එකේ තියෙන දේ ගැන. ඔතනදී ඔහු කියනවා රත්තරන් බඩු තිබ්බේ කියලා. ස්ථානාධිපති ඉන්නේ පොලිස් කාන්තාවක්. ඇය පැමිණිලි බාර ගන්න නිලධාරියට කියනවා මේක ලියා ගන්න. ඒ එකම තිබ්බ බඩුවල ග්‍රෑම් ගානක් ලියාගෙන මෙයාලව යවන්න කියලා. නමුත් ඒ මිනිස්සයා කියන දෙයින් එතන ඉඳපු පොලිස් නිලධාරින්ගේ ඇසුඩ යනවා. එතන පොඩි පොඩි ග්‍රෑම් වල බඩු තිබ්බේ නැහැ. එතන පවුම් වලින් තමයි රත්තරන් බඩු තිබ්බේ. ඒකත් පොඩ්ඩක් නෙමෙයි පවුම් 60ක්. ඉතින් මේ දෙන්න මේ පැමිණිල්ල ලියවලා පොලිස් ස්ථානයේ ඉඳන් පිටත් වෙලා යනවා නැවතත් වීල් එක. මෙතනදී ත්‍රිවිල් රියදුරා සමග වෙන කතා බහක් මේකෙ පෙන්වනවා. එතනදී මේ මිනිස්සයා රත්තරන් බඩු කෝච්චිය යන්න ආපු හේතුව කියනවා. ඒ Tamanගේ දුවට වකුගඩු ආබාධය. ඉතින් ඒකක් බද්ධ කරන්න ඕනේ. ඒක වෙනුවෙන් ඒ රත්තරන් ටික සල්ලි කරන්න තමයි වුන් ඇවිත් තියෙන්නේ. ડોක්ටර්ලත් කියනවා මේක ඉක්මන් කරන්න වෙයි. නැත්නම් වැඩේ බරපතලයි කියලා. මේකට ලොකු ගානකුත් යනවා කියලා. ඉතින් මෙයාලා ආයෙම යනවා ඊට පහුවදා පොලිසියට. ඒ ගිහාම හොරු ඇල්ලුවා කියලා පොලිසිය කීප දෙනෙක්ව පෙන්නනවා. එතනින් ඇත්තම හොරු හොයා ගන්නවා. රත්තරන් බඩු ටිකත් හම්බෙනවා. ඒත් එතන තව පවුම් 15ක් විතර අඩු නිසා ඒ බඩු ටික බාර ගන්න බෑ කියලා ඒ මිනිස්සයා පොලිසියට කියනවා. ඒ වුණාට අර OIC පොලිස් නිලධාරිනිය ඔහුට සද්දයක් දානවා. අන්තිමට ඔහු අස්සම් කරලා ඒ බඩු ටික ගන්න කැමති වෙනවා. ඒ වුණත් ඒව නිකම්ම ගන්න බෑ. උසාවිය හරහා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ මිනිස්සයාට මේකට අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවා. බඩු ටික ඉක්මනට ගන්න හොඳ නීතිඥයෙක් අල්ලගන්න කියලා එතන ඉන්න පොලිස් නිලධාරියෙක් කියනවා. ඒ වගේම එහෙම නීතිඥයෙක්ව ඔහු විසින්ම හඳුන්වලා දෙනවා. ඔන්න දැන් ඊළඟ සීන් එක පටන් ගන්නේ උසාවියක් ඇතුළේ. ප්‍රධාන නඩුකාරයා ඇවිත් ප්‍රධාන පුටුවේ වාඩි වෙනවා. ඊළඟට ඉඩම් නඩුවක් සම්බන්ධ නඩු විභාගයක් යනවා. මෙතන ප්‍රීති කියලා ලෝය කෙනෙක් සහ බේබි කන්නන් කියලා ලෝය කෙනෙක් එකිනෙකාට විරුද්ධ සාක්ෂි ඉදිරිපත් කරනවා. නමුත් මෙතනදී නඩුකාරයා බේබි කන්නන්ගේ පගාවට යට වෙලා ඉන්නේ. ඒ නිසා අන්තිමට නිවැරදි මිනිස්සු වැරදිකරුවන් කරලා නඩුව අවසන් කරනවා. ඒත් මෙතනදී ප්‍රීති කියන ලෝය කෙල්ල නඩුකාරයාගෙන් හරස් ප්‍රශ්න කරනවා සාක්ෂි නැතුව කොහොමද එහෙම කරන්න කියලා. ඔහු කියන එකම දේ ප්‍රශ්න තියෙනම් මහාධිකරණයට අපීල් කරන්න කියලා.
ඒ කරලා උසාවියේ වැඩ නතර කරලා නඩුකාරය යන්න යනවා. ඊළඟට ප්‍රීති බේබි කන්නන්ට දොස් කියනවා හොරට නඩු හැමදාම දිනන්න බැහැ දවසක පරදින්න වෙනවමයි කියලා. ඊළඟට මේක මගේ උසාවිය. මෙතන මම පරද්දින්නේ නැහැ පරද්දන්න දෙන්නෙත් නැහැ කියලා බේබි කන්නන් කියනවා. ඔන්න දැන් ආයෙම තිරේ දිගහැරෙන්නේ අර මුලින් හම්බුණු තාත්තු දුව දෙන්න. ඒ දෙන්න ඉන්නේ උසාවියේ අසල තැනක. එතන උසාවි භූමියේම කෝවිලක් ඉදි කරලා තියෙනවා. එක දෙවි කෙනෙක් ඉන්නවා මිනිස්සු එතන කන්නලව් කරනවා වගේම මිරිස් කොටලා අරන් දේව රූපේ ගානවා. ඒක දකින ඔහුට එදා කෝච්චිය දැක්ක හීනෙත් යම් යම් කොටස් මතක් වෙනවා. එතනින් එන මිනිස්සෙක් නතර කරගෙන අහනවා මේ කෝවිල මොකක්ද කියලා. ඒ මිනිස්සයා කියනවා මේක ඉතාම බලගත් දෙවි කෙනෙක් ඉන්න තැනක්. උසාවියෙන් පවා විසඳන්න බැරි ප්‍රශ්න මෙතන විසඳලා තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් දෙවියන්ට කියන්න. දෙවියෝ එක විසඳලා දෙයි අනිවාර්යෙන්ම කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ මේ දෙන උසාවියේ නඩුවේ පෙනී ඉන්න දර්ශනයක්. මෙයාලා යන්නේ Tamanගේ බඩු ටික ගන්න. නමුත් ගන්න වෙන්නේ නැහැ. අර නඩුකාරයමයි ඉන්නේ. එයා මේ නඩුවේ දිනේ කල් දානවා. ඒ වගේම මේ මිනිස්සු ඒ කියන්නේ තාත්තයි දුවයි Taman වෙනුවෙන් කතා කරන්න අරන් තියන්නේ අර කපටි බේබි කන්නන් කියන නීතිඥයා. ඔහු කරන්නේ අර මිනිස්සුන්ව අඳගෙන හොඳට දරා ගන්න එක. එයාලගේ නීතිඥ ටීම් එකක් ඉන්නවා. ඒ කට්ටිය කරන්නේ මේ නඩුව ඇදගෙන යන්න පොලිසියට පගාව දෙන එක. මොකද බඩු ටික බාර දෙන්න නම් පොලිසිය උසාවියේ පෙනී ඉන්න ඕනේ. මෙයාලා කරන්නේ පොලිසිය උසාවියේ නේක නවත්තන එක. ඒ කරලා අර ලෙඩ වෙලා ඉන්න කෙල්ලට බේත් කරන්න තියෙන සල්ලි ටික හොඳට කන්න බොන්න වගේ මෙයාලගේ සැපතට යොදව ගන්නවා. එතනදී මේ තාත්තයි දුවයි කියනවා අර අඩුණු පවුම් 15 ගැන. ඉතින් බේබි කන්නන් ඒක ගැන අහන්න ලවුඩ් ස්පීකර් දාලා පොලිසියට කතා කරනවා. මෙතන අර OIC පොලිස් නිලධාරිනිය අලුත් කෙනෙක්. එයා දන්නේ නැහැ බේබි කන්නන් කවුද කියලා. ඉතින් එයා බේබි කන්නන්ට සද්දයක් දානවා. බේබි කන්නන්ට ලැජ්ජයි වුණ දේ ගැන. මොකද ඒ දාපු සද්දේ හැමෝටම ඇහුණා. ඉතින් ඔහු ඊළඟට කරන්නේ ඔහු අඳුරන හැම රස්තිය අඩුකාරයෙක්ම හැම කොල්ලෙක් කෙල්ලෙක්ම ලෝයර්ස්ලා විදියට අඳගෙන පොලිසියට වටලන එක. ඇවිත් සේරම එක පොලිසිය ඉස්සරහා උද්ඝෝෂණය කරනවා පොලිසිය අල්ලස් අරන් කියලා. දැන් මේ පොලිස් කාන්තාවට කරගන්න දෙයක් නැහැ. මීඩියා වලත් මේ ප්‍රශ්නේ යනවා. අන්තිමට බේබි කන්නන් ඇවිත් ඇයව හම්බෙනවා. එතනදී අර පවුම් 60න් පොලිසිය 15ක් උස්සලා ඒ 15 බේබි කන්නන් ඉල්ල ගන්නවා. ඒ වගේම ස්පාර්කකින් අල්ලස් ගත්තු සල්ලි ටිකකුත් ඔහු ඉල්ල ගන්නවා. මේ සෙනග සේරම යවන්නම් කියලා තමයි මේ මුදල් අරගන්නේ. ඊළඟට බේබි කන්නන් කරන්නේ ඒ බඩු ටික සාක්කුවේ දාගෙන අර බඩු නැති වුණා හේසක මිනිස්සයා හම්බෙලා ඇත්තරම බඩු ටික නැහැ කියලා බොරු කියන එක. ඒ කරලා ඔහු එළියට ඇවිත් අර අල්ලස් ගත්තු සල්ලි ටිකත් අරන් එතනින් යන්න යනවා. ඔතන ඉඳන් බේබි කන්නන් එක දිගටම නඩුවාර බොහෝ ප්‍රමාණයක් මේ නඩුව කල් දා ගන්නවා කපටිකමින්. ඒ කරලා අර මිනිස්සුන්ගේ සේසතම හොරන් කනවා. මේ ගෑන් ළමයටත් එන්නම අමාරු වෙනවා. නඩුවාරයා කල් යන සැරයක් ගානේ අර ලෝයල සෙට් එක මේ මිනිස්සුන්ගෙන් හැම වියදමක්ම පියව ගන්නවා. අන්තිමට මේ කෙල්ලට තේරෙනවා උන් සේරම කරන්න බොරුවක් කියලා. නමුත් මේ තාත්තා දුව වෙනුවෙන් තවත් බලන් ඉන්නවා. මොකද ඔහුට ඕනේ බඩු ටික ගත්තු ගමන් දුවගේ ඔපරේෂන් එක කරන්න. බේබි කන්නන් කියනවා ඊළඟ දවසේ බඩු ටික හම්බෙයි කියලා. ඉතින් එයාලා ආයෙ මේ ගැන විශ්වාසය තියන් ඊළඟ දවසෙත් යනවා උසාවියට. එදා රත්තරන් බඩු සේරම ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී උසාවිය ආයෙ කල් තියනවා. මේකට අවුල් යන මේ තාත්තා නඩුකාරයට බනින ගමන් මේ බඩු ටික ඉල්ලනවා දුවට අමාරුයි කියලා. මේ ප්‍රශ්න නිසා බේබි කන්නන්ට තරහ යනවා. ඔහු ඒ අහිංසක මිනිසෙට උසාවියෙන් එළියේදී බනිනව හොඳටම. ඔය වෙලේ ඉවසීමේ සීමාව පයින් ඒ මිනිසයාත් බේබි කන්නන් ඔවුන්ගෙන් ගරාගෙන කෑව කියලා බනිනවා. ඊට පස්සේ ලෝය කරන්නේ මේ මිනිසයාට කනටත් ගහලා ආයේ ඒ බඩු ටික නිදහස් කරගන්න දෙන්නේ නැහැ කියලා එතනින් යන්න යන එක. නීතිය ගැන දැන් කිසිම විශ්වාසයක් නැහැ. සේරම මුදලට යට වෙලා වංචාව දූෂණය හැමතැනම. ඔහු තනියම අර කෝවිල් ළඟට වෙලා කල්පනා කරනවා. ඒ ඇස්සේ අන්තිමට ඔහුට එදා කෝවිල ගැන අර මිනිස්සය කිව් දේවල් මතක් වෙනවා. ඊළඟට ඒ අසරණ තාත්තා Tamanගේ දුව වෙනුවෙන් මේ අසාධාරණය දෙවියන් ඉදිරියේ මිරිස් කොටලා ඒව පිළිම් ගාලා කන්නලව් කරනවා. ඔන්න දැන් ඊළඟට බේබි කන්නන්ව පෙන්නනවා පාදියක ඩාන්ස් කරන සීන් එකකින්. එතකොටම කවුදෝ කෙනෙක් එතනට හෙල්ලයක් විසි කරනවා. කට්ටියම බලනවා කවුද කියලා. මේ පාටි එකේ ඉන්නෙත් අර කලින් ෆිල්ම් එක මුලදී ප්‍රියා කතා කළ නඩුවේ වැඩිකාරයෝ සෙට් එක. ඔන්න දැන් තමයි ගේම් එකට හීරෝ එන්ටර් වෙන්නේ.
එක පාරටම වෙනත් ලෝකයෙන් ద్వාරයක් විවර වෙලා අශ්වයෙක් පිටේ නැගලා එන දේව පෙනුමක් තියෙන කෙනෙක් මේ හැමෝටම පහර දෙනවා වගේම නම් මරලා දානවා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ මේන් කැරක්ටර් එක සූර්යා. මේ සිනමා පටයේ රඟපාන්නේ කරුප්පු කියන අසාධාරණයට එරෙහිව පෙනී සිටින වගේම සටන් වදින දෙවි කෙනෙක් විදිහට. ඔන්න ඉතින් සේරටම ගහලා අන්තිමට බේබි කන්නන් අල්ලගන්නවා. නමුත් ඔහුව මරන්න කලින් ඔහු කරුප්පු දෙවියන් එක්ක තර්ක කරනවා. උසාවිය ඇතුලේ වෙන්නෙම අයුක්තිය. ඔබ අයුක්තියට එරෙහි දෙවි කෙනෙක් නේද? එහෙනම් එන්න උසාවියට. ඇවිත් ඇත්තටම කතා කරලා අර මිනිස්සෙගේ අත්තරම් බඩු ටිකත් අරන් දීලා යුක්තිය පෙන්නන්න කියලා බේබි කන්නන්ගේ අභියෝගය මේ කරුප්පු දෙවියන් බාර ගන්නවා. ඔන්න එතනින් ආයෙත් එනවා අර අසරණ තාත්තයි දුවයි ඉන්න තැනට. ඒ දෙන්නා තව හොඳ ලෝය කෙනෙක් හොයනවා මේ නඩුව දිනා ගන්න. ඒත් ඒක කරන්න අමාරු දෙයක්. මොකද සේරම ලෝයලා කරන්නේ එකම බොරුව. ඉතින් කොහොමද විශ්වාස කරන්නේ? මේ දෙන්නා මේ ගැන කතා කරන අතරේ මාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා අහගෙන එතනට එනවා තවත් ලෝය කෙනෙක්. ඒ තමයි අර බේබි කන්නන්ගේ අභියෝගේ බාරගත්ත කරුප්පු දෙවියන්. එයා දැන් ඉන්නේ මනුස්ස වෙෂයේ. ඇත්තටම සැබෑ විදිහට නීතියෙන් කතා කරලා මේ නඩුව දිනා ගන්න ඕන නිසා තමයි ඔහු මනුස්ස වෙෂයකින් මේට ඉදිරිපත් වෙන්නේ. ඔන්න ඉතින් උසාවියට ආවම තමයි දෙයියොත් කොර වෙන වැඩක් වෙන්නේ. මොකද මෙතන එකම කාලගෝට්ටිය. සේරම ලෝයලා නඩුවලට පොර කනවා. අසාධාරණයේ විතරක්ම රජ කරන දූෂිත උසාවිය. ඔය අස්සේ එක ගෑනු ලෝය කෙනෙක් ඇවිත් ඔයා අලුතෙන්ද ආවේ කියලා කරුප්පු එක ගිහින් එයාගේ නඩුව අධිකරණයට බාර දෙන්න හදනවා. තමන්ගේ මල්ලි විදිහට කරුප්පුව හඳුන්වලා දීලා තමයි ඇය මේ නඩුවේ දවසේ කතා කරන්න උසාවියට බාර දෙන්නේ. මේකට කරුප්පු සෑහෙන ස්තුතිවන්ත වෙනවා. ඔන්න දැන් එනවා දූෂිත නඩුකාරයා. ආපු ගමන් අර රත්තරන් බඩු සම්බන්ධ නඩුව කතා කරන්න ගන්නවා. කරුප්ප දෙවියන් දැන් සරවණන් යන නමින් උසාවියේ පෙනී ඉන්නවා. ඔහු එම පාර්ශවයෙන් කතා කරන්න හදනකොටම ඒ පාර්ශවයටම තව ලෝයලා 3 දෙනෙක් ආවා. ඒ නඩුවට පෙනී ඉන්න. එක නඩුවට ලෝයලා 4කට කතා කරන්න බැහැනේ. ඉතින් නඩුකාරයා කියනවා එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා. ඒ කරලා උසාවියේ පොඩි වෙලාවකට කල් තබනවා. ඔන්න ඒ අතරේ උසාවියට අලුතින් ආපු සරවණන් ගැන හැමෝම කතා වෙන්න ගන්නවා. ඒ එකම මේ බේබි කන්නන් නීතිය නවන විදිය සහ මිනිස්සු බය කරලා ඔහු රජ කරන අවිනීතිය සරවණන් ඇස් දෙකෙන්ම දකින්න. මෙතනදී එක ලිංගික අතවරයක් සම්බන්ධ නඩුවක් ගැන කතාව ඇදෙනවා. පැමිණිලිකාර පාර්ශවයෙන් මේ නඩුවේ ෆයිල් එක ඉල්ලනවා වෙන ලෝය කෙනෙක් කරා නඩුව කතා කරන්න. ඒත් කන්නන් මේක දෙන්නේ නැහැ. ඔහු ඒ පැමිණිල්ල දාපු ගෑනු කෙනාව බය කරනවා වගේම ෆයිල් එක අරන් බිමට විසි කරලා චැලෙන්ජ් කරනවා පුළුවන් කෙනෙක් ඉන්නව නම් මේ ෆයිල් එක අරන් නඩුව කතා කරන්න කියලා. මේ සිදුවීම වෙන අතරේ ප්‍රීති අපේ සරවණන් එක කතා කර ඉන්නේ මේ සිදුවීම බල. ඉතින් සරවණන් එක ගන්න යන්න හදනකොටම ප්‍රීති එක වළක්වනවා. කොහොම හරි ඒ සිදුවීම එතනින් අවසන් වෙනවා. ඒ නඩුව කවුරුත් බාරගන්නේ නැහැ. ඊළඟට සරවණන් ප්‍රීතිගෙන් අහනවා අර රත්තරන් බඩු සම්බන්ධ නඩුවට කතා කරන්න ආපු අනිත් 3 දෙනා ගැන. ප්‍රීති කියනවා එයාලත් බේබි කන්නන්ගේ කට්ටිය කියලා. ඉතින් සරවණන් යනවා එයාලා හම්බෙන්න. ගිහින් ඒ නඩුවෙන් අයින් වෙන්න කියලා 3 දෙනාටම කියනවා. ඒත් ඒ හැමෝම සරවණන්ව ගණන් ගන්න නැහැ. එයාලා කියන්නේ අපි මැරෙමු. ඊට පස්සේ තමයි ලෝයලා. ඔන්න ඉතින් කියන දේ අහන්න නැති තැන අපේ සරවණන් එහෙමත් නැත්නම් කරුප්පු දෙවියන් තමන්ගේ දේවපලය පාවිච්චි කරලා ඒ හැමෝම ගල් කරනවා. ඊට පස්සේ ප්‍රීතියව විතරක් යථා තත්වයට අරන් එයාට කියලා අර 3 දෙනා නඩුවට ඉදිරිපත් වෙන ලිපිගොනු ඉරලා දානවා. ප්‍රීතිය එතකොට තමයි දන්නේ මේ දෙවි කෙනෙක් කියලා. ඉතින් මේ වුණ සේරම බේබි කන්නන් බලාගෙන ඉන්නේ. ඒ කරලා සරවණන් එළියට එනකන් ඉඳලා ඔහුට කියනවා මේක දිනන්න දේව බලය පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් කන්නන් සරවණන්ව පොරොන්දු කරගන්නවා ඒ දෙයට. දැන් දේව බලයක් නැතුව සාමාන්‍ය මිනිස්සෙක් වගේ සරවණන්ට මේ නඩුව දිනන්න පුළුවන් වෙයිද? අපි බලමු කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී සරවණන්ට ගහන්න කන්නන්ගේ කට්ටියක් එනවා. ඒත් එතනදී බලිය යන්නේ නැහැ. මොකද අර ලෙඩ වෙලා ඉන්න කෙල්ල සරවණන්ව අල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් ඔහු ඇයව අතහැරලා රණ්ඩුවකට යන්න කැමති නැහැ. ඊළඟට ප්‍රශ්නයක් නැති තැන කන්නන්ගේ කට්ටිය යන්න යනවා. ඊළඟට සරවණන් ක්‍රියා සහ ඒ තාත්තයි දුවයි කට්ටිය එක තැනක කෑම ගන්නවා පෙන්නනවා. එතනදී ඒ දුව කියනවා උසාවිය ගැන කිසිම විශ්වාසයක් නැහැ කියන එක වගේම රත්තරන් බඩු හොයලා දුන්නේ පොලිසිය නෙවෙයි. හොරු ළඟ වැඳ වැටිලා ලෙටේ ගැන කියලා ඉල්ලුවම අනුකම්පා හිතුණු හොරුම තමයි ඒ ටික මෙයාලට දීලා තියෙන්නේ. එතකොට පොලිසියේ බඩු ටික අරන් තමයි පවුම් 15ක් හංගන් තුරු ටික උසාවියට දැම්මේ. ඕක අතීත සිදුවීමක් විදිහට තිරේ දිගහැරෙනවා.
ඔන්න ඊළඟ දවසේ මෙයාලා ආයේ උසාවියේ පෙනී ඉන්නවා. සරවණන් උසාවියේ කරුණු දක්වනවා බඩු නැති වුණු දවස් සොයාගත් දවස් වගේම උසාවිය මගින් මාස 4ක් මේක පරක්කු කළා කියලා. එතකොටම නඩුකාරයා ඒක පැත්තක තියලා අර ගෑනු ළමයිගේ ඇඳුම් හරි නෑ කියලා කියවන්න ගන්නවා. ඕකට කේන්ති ගන්න කෙල්ල නඩුකාරයට හොඳටම බයිනවා. ඉතින් අන්තිම නඩුකාරය තීරණය කරනවා ඇයගේ නරක හැසිරීම නිසා එක් දින සිත දඬුවමක් ඇයට දෙන්න ඕනි කියලා. ඉතින් ඇයව උසාවියේ සිරමැදිරියක හිර කරලා තියෙනවා. කොහොම හරි මේ කෙල්ලගේ නම බිනු. බිනුට කූඩුව ඇතුළේදී අසනීප තත්ත්වය තවත් වැඩි වෙනවා. කටින් ලේ දාලා කූඩුව ඇතුළේම ඇදගෙන වැටෙනවා. ඉතින් සරවණන්ම මෙයාව එක ගිහින් ස්පිරිතාලෙට ඇඩ්මිට් කරනවා. ඩොක්ටර්ස්ලා චෙක් කරලා කියපු විදිහට මෙයාගේ අක්මාවෙන් 90ක් විනාශ වෙලා ඉක්මනටම කොම තත්ත්වයක් එන්න පුළුවන් වගේම බද්ධ කිරීමේ සැත්කමත් ඉක්මනටම කරන්න වෙයි කියලා. ඉතින් ප්‍රියා සහ සරවණන් දෙන්න යනවා රෑම නඩුකාරයාගේ ගෙදරට. එතනින්ම තීන්දුව අරන් බලු ටික නිදහස් කරගෙන එන්න කියලා හිතාගෙන. ඒත් නඩුකාරයා එයාලට ඇතුළට එන්නවත් අවසර දෙන්නේ නැහැ. මේ නිසා ඊළඟ දවසේ නඩුව වෙනකන්ම මෙයාලට ඉන්න වෙනවා. ඔන්න ඊළඟ දවසේ නඩුව පටන් ගත්තා. ඉතින් උසාවියේ ඉල්ලපු වාර්තා ඔක්කොම දීලා නැති වූ බඩු ටික නිදහස් කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒත් නඩුකාරයා වෙන ප්‍රශ්නයක් වෙතනදී අදිනවා. ඒ තමයි සරවණන් උසාවියට ගරු කළේ නැහැ සහ නඩුකාරයාට නම්බු දීලා කතා කළේ නැහැ කියලා. ඒකට සමාව ගන්න කියනවා. ගෞරවයෙන් කතා කරලා සමාව ආරන් බඩු ටික අරන් යන්න කියනවා. සරවණන් කියන්නේ දිවි කෙනෙක්. මිනිස්සෙක්ගෙන් සමාව ඉල්ලන්න බෑ. ඒ නැතත් හොඳ මිනිස්සුත් නෙමෙයිනේ සමාව ඉල්ලන්නේ. නමුත් මේක නොකර ඉඳියොත් වෙන්නේ අර කෙල්ල බිනුවට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක. ඒ නිසා අන්තිමට දෙවියෙක් මිනිහෙක්ගෙන සමාව ඉල්ලනවා. ඊට පස්සේ නඩුකාරයා රත්තරන් බඩු ටික නිදහස් කරනවා. ඉතින් බඩු ටික අරන් ඒ තාත්තා ඉක්මනටම යනවා දුවගේ සැත්කම ලෑස්ති කරන්න. ඒත් අඩි 2ක් යන්න වෙන්නේ නැහැ. ඉස්පිරිතාලෙන් කෝල් එකක් එනවා දුව නැති වුණා කියලා. මේ ෂොක් එකේ උසාවි ගබඩාවේ ඉඳන් පහළට යන මේ තාත්තට අර හොර ලෝය නඩේ කෙනෙක් හම්බෙනවා. ඌ දකිනවා මෙයා ළඟ රත්තරන් බඩු පොදියක් තියෙනවා කියලා. ඉතින් ඒකෙනුත් ගානක් ඉල්ලනවා. කේන්ති යන ඒ තාත්තා ඌට රත්තරන් බඩු වලින් දමල ගහනවා. ඒ කරලා අඬ හැම තැනම විදිනවා. මට මේ රත්තරන් බඩු වලින් වැඩක් නැහැ දුව නැතුව කියලා. එතනට එන බේබි කන්න සරවණන්ට විහිළු කරලා උසාවියේ දේවල් දෙවියන්ටවත් වෙනස් කරන්න බෑ කියලා දිනපු මිනිස්සෙක් විතර ජයග්‍රාහී ලීලාවෙන් පිට වෙලා යනවා. ඊළඟට සරවණන් මාකට් එකේ වාඩි වෙලා කල්පනා කර කර ඉන්නකොට අර කලින් කන්නන්ලා බය කරලා තියන් ඉඳපු දූෂණ නඩුවේ කාන්තාව එනවා. ඇය ඇවිත් එතන ඉන්න කන්නන්ගේ ගෝලයන්ගෙන් ඉල්ලනවා ඇයගේ නඩුවේ ෆයිල් එක. මොකද මෙයාලා මේක විසඳන්න නැති නිසා වෙන ලෝය කෙනෙක් ළඟට හරි යන්න හිතාගෙන. මෙතනදී ආයේ ඇයව බය කරන මේ සෙට් එක කලින් කළ වැඩිම කරනවා. ෆයිල් එක බිමට විසි කරලා දාලා පුළුවන් කෙනෙක් ඉන්නව නම් ගන්න කියනවා. අරන් ඒ නඩුව කතා කරන්න කියනවා. කවුරුත් ගත්තේ නැත්නම් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න කියනවා. ඉතින් ඇයට ඒකට කරන්න දෙයක් නැහැ. හැම ලෝය කෙනෙක් ළඟටම බැඳ යනවා මේ නඩුව බාර ගන්න කියලා. ඒත් කන්නන්ට බයේ කිසි කෙනෙක් ඒ නඩුවට අත තියන්නේ නැහැ. ඔතන ඉන්නවා අපේ සරවණන්ගේ වේශයෙන් ඉන්න කරුප්ප දෙවියන්. ඔහු මිනිසෙක් විදියට කතා කරන්න ගිහින් කලින් නඩුවත් පෙරදිලා බිනුවත් නැති කරගෙන ඉන්නේ. ඉතින් ආයෙම ඒක වෙන්න දෙන්න බෑ කියලා යා හිතා ගන්නවා. උසාවියට එන නිවැරදිකරුවන් කිසිම කෙනෙක් අයුක්තිය හමුවේ පෙරදෙන්න බෑ. ඉතින් ඔහු ගිහින් අර ෆයිල් එක අතර ගන්නවා. ඔන්න ඉතින් කන්නන්ගේ සෙට් එකේ නම සරවණන්ට ගහන්න. ඊට පස්සේ අපිට සූඩගේ සුපිරිම ඇක්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම ෆැන්ටසි කතාවක් වුණත් බලන අයට මාර ගැම්මක් එන ඇඟ හිරි වැටෙන සුපිරිම සටන් ටිකක් බලා ගන්න පුළුවන් අපිට මේ සිනමා පටේ. දැන් අර අසාධාරණයට ලක් වුණ ගෑනු කෙනා වෙනුවෙන් නඩුවට උසාවියේ පෙනී ඉන්නේ ප්‍රීති. දැන් ප්‍රීති නඩුව සම්බන්ධ සිදුවීම මොකද්ද කියලා අර ගෑනු කෙනාගෙන් අහනවා. එයා ඒ වුණ සම්පූර්ණ සිදුවීම ප්‍රීතිට කියනවා. ඔන්න දැන් තිරේදි වෙන්නේ අතීත කතාවට. ඒ සිදුවීමේ මුලට. පාණ්ඩියන් කියලා කෙනෙක් නීති ඇමති වෙලා ඉන්න කාලේ මේ ගැහැණු කෙනා යාගේ පුද්ගලික ලේකම් විදිහට වැඩ කරලා තියෙනවා. රාජකාරී වැඩකට දිල්ලි ගිය වෙලාවේ ඒ ඇමතිය ඇයව දූෂණය කරලා තියෙනවා බලහත්කාරයෙන්. ඊට පස්සේ අය පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. නමුත් පොලිසියේ පැමිණිල්ල බාරගන්නේ නැහැ. මොකද නීති ඇමති සම්බන්ධ දෙයක් නිසා. ඒ මදිවට එයාට ඇමති ළඟ ආයෙම වැඩට යන්න කියලාත් පොලිසියෙන් කියනවා. කොහොම හරි මෙයා ආයෙම එතන වැඩට ගිහින් ඊට පස්සේ ඒ ඇමති ඡන්දෙන් පරාද වුණාට පස්සේ තමයි ඇවිත් පැමිණිල්ලක් ගොනු කරන්නේ. හැබැයි ඒකට අල්ලන ලෝය අර ඇමතිලගේ කෙනෙක් කියලා මෙයා දැනගන්නේ පස්සේ.
ඉතින් ලෝයර්ලම මෙයාට සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා මේ නඩුව අස් කරගන්න කියලා. ඒත් මෙයා අස් කරගන්නේ නැහැ. නඩුව කතා කරන්නෙත් නැහැ උසාවියේ. මොකද නඩුකාරයා පගාවට යට වෙලා ඉන්න නිසා. කවුරුත් නඩුව බාර ගන්න නැතුව ඉන්න වෙලේ තමයි සරවණන් මේ නඩුව ප්‍රීතිට අරන් දෙන්නේ. ඉතින් දැන් ආයේ වර්තමානයට එනවා. ඇය අහනවා ප්‍රීතිගෙන් ඇමතිලකින් ප්‍රශ්නයක් වෙයි. ඒකට බය නැද්ද කියලා. ඉතින් ප්‍රීති කියනවා මේ නඩුව දිනාගත්තොත් ඒක අසාධාරණයට ලක් වුණ ගොඩක් ගැහැණු ළමයින්ට ඉදිරියට එන්න ලොකු ශක්තියක් වෙයි. ඒ නිසා අපි සටන් කරමු කියලා. ඔන්න දැන් ඊළඟ දවසේ උසාවිය පටන් ගන්නවා. ඔන්න ඉතින් කන්නන් බොරු සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා අධිකරණයට. අනවශ්‍ය විදිහට ප්‍රශ්න කිරීම පවා කරනවා. නමුත් අනෙක් පාර්ශවයේ ලෝයටවත් මේකට විරුද්ධ වෙන්න බෑ. මොකද නඩුකාරයා ඒකට අවසර දෙන්නේ නැහැ. ඔහු ඉන්නේ කන්නන්ගේ පැත්තේ. දැන් නඩුකාරයා කන්නන්ට කියනවා නඩුවේ ඇත්තම කතාව කියන්න කියලා. එතකොට කන්නන් ඒක කියන්න ගන්නවා. නමුත් ඔහු නොහිතන විදිහට කරුණු සැරින් සැරේ වෙනස් වෙනවා. ඒක ඔහු හිතලා කරන දෙයක් නෙමෙයි. කරුප දෙවියන්ගේ දේව බලය මේ කරුණු දැක්වීමේදී උඩ බාධා කරනවා. එතකොට බොරු කියන්න ගියත් ඇත්ත කියවෙන්නේ. අනික බොරුවක් කියන්න හැදුවට කියන්න බෑ දේව බලය නිසා. ඉතින් කන්නන් මේකට try කරනවා. ඒත් හරියන්නේ නැහැ. ඔහුගේ හැසිරීමත් විසුළු සහගත වෙනවා. මුළු උසාවියේ මිනිස්සු කන්නන්ගේ හැසිරීම විහිළුවට ලක් කරනවා. අන්තිමට වෙන්නේ දෙවියන් මෙයාගේ කටින් ඇත්ත විතරක් පිට වෙන තැනට වැඩ කරන එක. ඒ අනුව මුළු නඩුවෙම හදපු බොරු සාක්ෂි සහ නඩුකාරයා කවුල් වුණ හැටි ගැන සියලුම විස්තර උසාවියේ කන්නන් කියවනවා. අනික මේ ඇස්සේ නඩුකාරයාට අපහාස වෙන විදිහටත් කතා කරනවා. ඉතින් නඩුකාරයා පොලිසියට අණ කරනවා කන්නන්ව එළියට අරන් යන්න කියලා. මේ වෙද්දි මීඩියා වගේම කන්නන් බාරගත්තු නඩුවලට සම්බන්ධ බොහෝ පිරිසක් උසාවියේ එළිය රැස් වෙලා මේ සියල්ල දිහා බලන් ඉඳලා තිබ්බේ. ඉතින් කන්නන්ව අරන් එනකොට සේරම මිනිස්සු ලියකියවිලි වලින් දමල ගහන ගමන් කන්නන්ට චෝදනා කරනවා. දැන් කන්නන් ආයෙම යථා තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් අපේ කරුප්ප දෙවියන් ඇවිත් කන්නන්ට කියනවා මේක මගේ ප්‍රදේශය. ඊට පස්සේ උසාවියේ කිසිම දෙයක් මට නොකිය වෙන්න දෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ නඩුවේ වෙන සිදුවීම් නිසා පහුවදා ඉහළ උසාවිය හරහා මේ නඩුකාරයා සහ උසාවිය සම්බන්ධ වැටලීමක් යනවා. දැන් කට්ටියම අවුල් වෙලා ඉන්නේ. බේබි කන්නන්ටත් සත් දෙක තුනකට කොහේ හරි ගිහින් හැංගෙන්න කියලා කියනවා. දැන් කරුප්පු දෙවියන් කරන්නේ ආයේ ඒ මුළු ප්‍රදේශයම නඩු මුකුත් දෙන්නේ නැති විදිහට මිනිස්සුන්ගේ ගැටලුකාරී සහ ප්‍රචණ්ඩකාරී සිතුවිලි වෙනස් කරන එක. එතකොට ආයේ කාටවත් උසාවි ගන්න රස්තිය අඩු වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ගැනත් ඔහු ප්‍රීති එක්ක කතා කරනවා. කිසිම ලෝය කෙනෙක්ට අල්ලස් ගන්නත් බෑ. කිසිම හොරෙක්ට හොරගම් කරන්නත් බෑ. කිසිම මිනිමරුවෙක්ට මිනීමරන්නත් බෑ. දේවානුභාවයෙන් දැන් හැමදේම පිළිවෙලට වෙනවා. සේරම මේ කරුප්පු දෙවියන්ගේ දේවානුභාවය යට තමයි සිද්ධ වෙන්න පටන් ගන්න. දැන් ඉතින් පොලිසියට කරන්න වැඩකුත් නැහැ. එයාලා පොලිසිය ඇතුළේ ක්‍රිකට් ගන්නවා. උසාවියට කරන්න වැඩකුත් නැහැ. උසාවිය පාළුවට ගිහින්. මිනිස්සු සේරම කරුප්ප දෙවියන්ට වන්දනාමාන කරනවා. දැන් බේබි කන්නන්ගේ සීමාව පනිනවා. ඔහුට තවත් ඉවස ගන්න බෑ. මොකද නඩු නෑ කියන්නේ සල්ලිත් නෑ. ඉතින් මේ කට්ටිය එකතු වෙලා තීරණය කරනවා උසාවි භූමියේ හදලා තියෙන කරුප්ප කෝවිල ඩෝසර් ගෙනත් කඩලා අයින් කරන්න. මේකට රෑ වෙලා කට්ටියක් යවනවා එතනට. ඒ එනකොට කෝවිල ඉස්සරහා පිළිමේ ළඟ සරවණන් නිදාගෙන ඉන්නවා. ඉතින් කට්ටිය මෙයාට ගහලා පන්නලා කෝවිල කඩන්නයි හදන්නේ. මෙතන කිසි කෙනෙක් දන්නේ නැහැ සරවණන් කියන්නේ කරුප්ප දෙවියන්ගේ මනුස්ස වේශය කියලා. ඉතින් මෙතන ඇති වෙන සටන තනිකරම දේවානුභාවයේ මහිමය කියාපාන සටන. කරුප්ප දේව බලය පාවිච්චි කරලා හැමෝම පරද්දනවා. ඔන්න එතකොට එතන ඉන්න කෙනෙක්ට බේබි කන්නන් කෝල්ලයක් ගන්නවා. හැබැයි ඒක ආන්සර් කරන්නේ සරවණ. ඔහු කියනවා ෆෝන් වලින් කතා කර කර වාහනේ එලවන්න එපා කවුරු හරි හප්පයි කියලා. කිව්වා වගේම කන්නන්ගේ වාහනේ ලොරියකින් ඇවිත් හප්පනවා. මේ ලොරියේ එන කට්ටිය කන්නන්ව මරන්නයි හදන්නේ. එයාලා ඉවල තියෙන නඩුකාරය. මොකද එදා කන්නන් උසාවියේදීම නඩුකාරය පාවා දුන්න එකේ පලිය ගන්නවා. හැබැයි කන්නන් මරන්න කඩු උස්සන් එන මෙයාලා කන්නන් ළඟට එනකොට වෙනස් වෙනවා. මොකද දේව බලය පතුරු වෙලා තියෙන්නේ කිසි කෙනෙක් ප්‍රචණ්ඩ වෙන්න බැරි විදිහට. ඉතින් ඒ කට්ටියම කන්න ඔන්න එක්කගෙන ස්පිරිතාලයකට යන්න කන්නන්ව වත්තම් කරගෙන යනවා. ආයේ ටිකකින් තමන් ආවේ කන්නන් මරන්න නේද කියලා මතක් වෙන ඒ සෙට් එක ආයෙම කන්නන්ව කපලා මරන්න හදනවා. ඇත්තටම කන්නන් හැප්පුණේ එම ප්‍රදේශයේ අන්තිම මායිමේ. ඉතින් දේව බලය පැතිරෙන්නේ ඒ සීමාවේ විතරයි. සීමාව පැන්න ගමන් මිනිස්සු ආයේ කුරුටු වෙනවා. මෙතනත් වෙන්නේ ඒක. කන්නන් ඉන්නේ සීමාව අයිනෙම. මැරෙව වෙන්නේ සීමාවෙන් එළියේ ඉඳගෙන.
එතකොට තරහින් එන යාලා සීමාවට අඩිය තිබ්බ ගමන් හොඳ මිනිස්සු වෙනවා. ඉතින් කන්නන්ට මෙතන වෙන දේ හරියටම තේරෙන්නේ නැහැ එතකොට. දැන් කන්නන්ට ඕනි එදා උසාවිය වුණු සිදුවීම කන්නන් හිතාමතා කළ දෙයක් නෙවෙයි කියලා නඩුකාරයට ඔප්පු කරන්න. ඉතින් මේ ඇත්ත කියන්න ඔහු නඩුකාරයා හම්බෙන්න යනවා. ගිහින් නඩුකාරයත් එක්ක තව මැරියෝ ටිකකුත් අරන් සෙට් එකම යනවා ප්‍රීති සහ සරවණන් යන දෙන්න වාහනේ හප්පලා මරන්න. දැන් සරවණන්ලා ඉන්නේ ඔහුට අයිති ප්‍රදේශයේ නෙමෙයි. ඒක දන්න නිසා තමයි කන්නන් මේ ප්ලෑන් එක ගහන්නේ. ඉතින් තමන්ගේ ප්‍රදේශය නැතුව වෙනත් ප්‍රදේශයකදී දේව බලය හීන වෙනවා. මෙයාලට දැන්න ඕනි ඉක්මනටම තමන්ගේ බල ප්‍රදේශයට යන්න. කන්නන්ගේ මැරියෝ කොච්චර උත්සාහ කළත් මේ ගමන නතර කරන්න ඔවුන්ට බැරි වෙනවා. අන්තිමට කරුප්ප හෙවත් සරවණන් තමන්ගේ බල ප්‍රදේශයට අඩිය තියෙනවා. කියන්න දෙයක් නැහැ නේද? දේව බලයේ ඉස්සරහා මැරියෝ මොනව කරන්නද? හැම දෙනාම පරාද වෙනවා. මේ වුණ හැමදේම නඩුකාරයා බලන් ඉන්දිය කැමරේටක. ඔහු හොඳටම බය වෙනවා වගේම ට්‍රාන්ස්ෆර් එකක් අරන් වෙනත් උසාවියකට යන්න තීරණය කරනවා. නමුත් කන්නන්ට ඕනේ උසාවිය දේව බලය තියෙන සීමාවෙන් එළියට අරගන්න. එතකොට කරුප්ප දෙවියන්ට ඒ සීමාවේ දේවල් වලට බලපෑම් කරන්න බැරි නිසා. කොහොමත් තිබ්බ පරණ උසාවියත් අබලන්. මේක කරගන්න ලේසිම විදිය උසාවිය කඩා වැටෙන තත්ත්වයට පත් කරන එක. ඉතින් ඔහු ඒක ගානට ලස්සනට කරනවා. ස්වභාවිකවම උසාවිය තැන් තැන් වලින් කඩා වැටෙනවා. ඒ වගේම කන්නන් නඩුකාරයව මරලා ගෙනත් ඔහුගේ ඔෆිස් කාමරයට දානවා. උසාවි ගොඩනැගිල්ල කඩන් වැටෙනකොට ඒ කැබින් එකේ වහලයත් කඩන් වැටෙනවා. ඒකට යට වෙලා නඩුකාරයා මැරුණු විදිහට තමයි දැන් මේ මරණය පේන්නේ. දැන් ඉතින් සෝෂල් මීඩියා හැම එකෙන්ම ලෝයලට සහාය දෙනවා මේ උසාවිය තැන මාරු කරන්න. ඉතින් අන්තිමට රජයට සිද්ධ වෙනවා අලුත් තැනකට උසාවිය తాවකාලිකව මාරු කරන්න. ඒ අලුත් තැන කරුප්පගේ සීමාවෙන් එළියේ තියෙනවා. දැන් ආයෙම සේරම වැඩ කන්නන්ට ඕන විදිහට කරන්න හිතන් කන්නන් යනවා මුල්ම නඩුවට පෙනී ඉන්නේ. ඒ තමයි අර ඇමති අතින් අතවරයට ලක්වුණු කාන්තාවගේ නඩුව. මේකෙදි කන්නන්ගේ ගෝලියෝ ටික කියන්නේ අලුත් නඩුකාරයා කන්නන්ගේ පැත්තේ කියලා. ඉතින් පුරුදු විදිහටම නඩුව අතරේ අල්ලස් දීලා නඩුකාරයව තමන්ගේ පැත්තේ තියාගන්නවා. ඊට පස්සේ වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. ක්‍රියා ඉදිරිපත් කරන යම් සාක්ෂියක ඇතුල් පිටු බලන අලුත් නඩුකාරයා එකපාරටම දාඩිය දාන තරම් බය වෙනවා. ඒ බයෙන්ම ඔහු අන්තිමට තීන්දුව කරනවා මේ නඩුවේ ඇමති වැඩිකරු කියලා. ඒ වගේම ඔහුට වසර 3ක සිට දඬුවම් වගේම බොරු සාක්ෂි සහ අල්ලස් දීමේ චෝදනාව මත බේබි කන්නන්ට විරුද්ධ පරීක්ෂණයක් කරන ලෙසත් එතකන් කන්නන්ට උසාවි වැඩ තහනම් වන ලෙසත් අන්තිම තීන්දුව ලබා දෙනවා. කට්ටියටම හිතා ගන්න බෑ මොකද වුනේ කියලා. ඉතින් කන්නන් ප්‍රියාගෙන් අහනවා නඩුකාරයට කීයක් දුන්නද කියලා. ඒ ප්‍රියා දෙන උත්තරය වෙනස්. සල්ලි වලට වැඩිය ලොකු දෙයක් තියෙනවා. නඩුකාරයටත් වඩා උඩින් කෙනෙක් ඉන්නවා කියන එක නඩුකාරයට දැනගන්න සැලැස්සුවා. ඔයාටත් ඒක දැනගන්න ඕන නම් උසාවියෙන් එළියට ගිහින් බලන්න කියනවා. කන්නන් එළියට ගිහින් බලනකොට එතනත් කෝවිලක් හදලා ලොකු දේව ප්‍රතිමාවක්. හැම සීමාවකටම ආරක්ෂකයෙක් ඉන්න බවත් උසාවිය මාරු කළා කියලා කාටවත් අයුක්තිය රජ කරන්න බැරි බවත් ඒ සීමාවේ කරුප්පන්ට වඩා මේ සීමාවේ කරුප්පන් දරුණු බවත් ඒ කෝවිලේ යාවතේව කරන පුද්ගලයා තරයේම කියනවා. කරුප්ප දෙවියන් ප්‍රියාට කියලා තිබ්බේ බලයට සීමා තිබ්බට බයට සීමා නැහැ කියලා. ඒ නිසායි ඒ දෙන්න එක කරුප්ප දේව ප්‍රතිමාවක් ගෙනත් අලුත් උසාවියේ තියන්නේ. එතකොට කලින් සිදුවීම් දන්න කිසි කෙනෙක් ආයෙ දෙවියන්ට විරුද්ධව නැගිටින්න බය වෙනවා. මේක තමයි කරුප්ප දෙවියන් ගාව ප්ලෑන් එක. අලුත් නඩුකාරයාත් පිටු අතර දැක්කේ එකම පණිවිඩයයි. ගාඩියන් කරුප්ප is watching. ඕකට තමා නඩුකාරයට හින් කනින් දාඩිය දාන්න ගත්තේ. මේ සිදුවීමත් එක්ක බේබි කන්නන් ළඟ ඉන්න ලෝයර්ස්ලා ඉල්ලාස් වෙනවා. අන්තිමට කන්නන් හම්බෙන්න කරුප්ප දෙවියන් කන්නන්ට අවසන් අවස්ථාවක් දෙනවා හැදෙන්න කියලා. ඒ දීලා ජයග්‍රාහී අයවෙන් එතනින් පිට වෙලා යනවා. ඔන්න ඊළඟට අලුත් උසාවියේ සමාරම්භක උත්සවය. ඒක තියෙන වෙලේ එතනට එන කන්නන් වගේම ඔහුගේ මැර පිරිසක් එතන මිනිස්සු මරමින් සහ පහර දෙමින් ඉතාමත් කලාකාරී විදියට හැසිරෙන්න ගන්නවා. එතකොටම මෙතනට පොලිස් වාහනයක් එනවා. ඒකෙන් බහින්නේ ඔයාලා අපි කවුරුත් දන්න සිංගම්. සූර්යගේ අතිශය ජනප්‍රිය වුණු සිංගම් චිත්‍රපට මාලාව ඔයාලට මතක ඇතිනේ. අන්නේ පොලිස් චරිතය මෙතනට ආයේ එනවා. සිංගම් කවුද සහ එයාගේ සටන් මොන වගේද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් මේ අලුත් වේශයෙන් එන කරුප්ප එතන ඉන්න අයට පහර දෙන්න ගන්නවා. අන්තිමට ඇත්තම කරුප්ප දේව පෙනුමට එන කරුප්ප දෙවියන් ඇත්තටම දකින අයට බය හිතෙන දර්ශනය. ඔහු කන්නන්ට හොඳටම පහර දීලා අවසානයේ හිස කඳෙන් වෙන් කරනවා.
ඒ කරලා අන්තිමට එතනින්න ලෝයල සහ නඩුකාරයන්ට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ තමයි මිනිස්සු උසාවි වලට එන්නේ යුක්තිය ඉල්ලලා. උඹලව ජීවමාන දිව්වරු විදිහට සලකලා. එයාලව කෝවිලේ ගේට්ටුව ළඟට එන්න තියන්න එපා. එහෙම ආවොත් කරුප්ප කරන දේ මේකයි කියන එක කන්නන්ගේ හිස වෙන්නෝ සිරුර පෙන්වනවා. අවසානයේ උසාවියේ සියලු කටයුතු නීතියට හා යුක්තියට අනුව සිද්ධ වෙනවා. අන්තිමට මේ සිනමාපටේ දිගහැරෙන්නේ සරවණන් හෙවත් කරුප්ප දේශපාලනයටත් ඇවිත් එතනත් යුක්තිය අනුව කතා කරන තැනක. ඒ අනුව මේ සිනමාපටයේ දෙවැන්නකුත් නිකුත් වෙන බවට ඉංගියක් එක්ක සිනමාපටය අවසන් වෙනවා. ඉතින් නීතිය අසරණ වූ තැනක දේවත්වයේ බලයෙන් යුක්තිය ඉටු කරපු සූර්යගේ මේ කරුප්ප සිනමාපටය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? සාමාන්‍ය කතාවලින් මිදිලා මේ වගේ ෆැන්ටසි එකක් ගෙනත් කරපු මේ වෙනසට ඔයාලා කැමතිද? ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ලස්සන කුතුහලය පිරුණු සිනමා විචාර හැමදාම බලන්න ප්ලොට් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනටම හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා.